හායි කොහොමද? ඉතින් කාලෙකට පස්සේ ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මැයි මාසේ 15 වෙනිදා හස්බන්ඩ්ගෙයි මගෙයි 13 වෙනි විවාහ සංවත්සරය. ඉතින් ඒක පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න කියලා මං හිතුවා. ඉතින් පොඩි කෑම වේලක් මගේ අක්කාටයි එයාගේ ෆැමිලි එකටයි හස්බන්ඩ්ගේ අක්කටයි එයාගේ ෆැමිලි එකටයි. මුලින්ම මම හදාගත්තේ චිකන් කරි එක. චිකන් කෑලි මේ වගේ ටිකක් ලොකුවට මම කපාගෙන ඒකට ගම්මිරිස් ලුණු දාලා ඊට පස්සේ ඒක සීසන් වෙන්න පැත්තකින් තියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ ඒකට අවශ්‍ය ලුණු අමු මිරිස් කපා ගන්න යන්නේ. මම ග්‍රයින්ඩර් කප් එකට ලුණු අමු මිරිස් සුදු ලුණු ඒ වගේම රම්පේ නම් ග්‍රයින්ඩර් කප් එකට දාගත්තේ නැහැ. කරපිංචා, තක්කාලි, එනසාල්, කරාමු නැටි, කුරුඳු වගේ දේවල් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට මේ ලුණු අමුමිරිස් ඒ ටික ග්‍රයින්ඩ් කරලා ගත්තාම මට හිතෙනවා මේක හොඳට අර චිකන් එකට අල්ල ගන්නවා කියලා. ඒ නිසා මම මේ විදිහට කරනවා. දැන් ටිකක් කල් ඉඳලා මේ විදිහට චිකන් හදනවා. ඉතින් රසයි. ඔන්න ඉතින් කෝකටත් අයිලි කියලා මට තියෙන මේ භාජනයේ තමා ලොකු එකකට. ඒකට තෙල් ටිකක් දාලා අර ග්‍රයින්ඩ් කරගත්ත පේස්ට් එකක් දාලා ඊට පස්සේ රම්පේ දාලා ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ඒ වගේම උළුහාල් ඒ ටික දාලා හොඳට බැදෙනකොට සීසන් වෙන්න තියාගත්ත චිකන් ටිකක් දාලා හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ මම ගින්දර අඩු මට්ටමේ වහලා චිකන් එක තියනවා. ඒකේ අර තියෙන තෙල් ඒ වගේම වතුර ගතිය එළියට ඇවිල්ලා චිකන් එක තැම්බෙන්න. ඔන්න ඒත් එක්කම මම පොලොස් එකට අවශ්‍ය දේවල් ටිකත් කපා ගන්නවා. ලුණු, අම්මිරිස්, සුදු ලුණු, රම්පේ කරපිංචා, ඊට පස්සේ එනසාල්, කරාඹු නැටි, කුරුඳු, ස්ටාර් ඇනිස් එකකුත් මම දානවා. ඊට පස්සේ උම්මලකඩ දානවා. ඒ ටික දාලා තියලා තියෙනවා. ඒ අතරේ ඔන්න චිකන් එකත් මම බලනවා. ඒකෙත් අර මං කිව්වා වගේ තෙල් ඒ වගේ මේක ඇතුලේ වතුර ටික එහෙම එළියට ඇවිල්ලා දැන් මං ඊට පස්සේ අර භාජනයේටම සියඹලා දිය කරලා දැම්මා. ඊට පස්සේ වතුර ටික දැම්මා. ඊට පස්සේ පොලොස් ගෙඩියත් මං මේ විදිහට කපා ගන්නවා. කපලා ඉවර වෙලා මං ඒක ටික හොදගෙන පොලොස් කෑලි මෙන්න මේ විදිහට කපා ගන්නවා. එතන හොඳට මේ 3-5 ටික පොලොස් කෑලි වලට අල්ල ගන්නවා. මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි පොලොස් එක හදන්නේ. ඉතින් තෙල් එකක් ලිපේ තියලා රත් වෙනකොට සුදු ලුණු දාලා සුදු ලුණු ටික රන්වන් පාට වෙද්දී ලුණු අම්මිරිස් රම්පේ කරපිංචා අර මං කපාගත්ත ඒවා ටික දාලා ඒ ටික රන්වන් පාට වේගෙන එනකොට මම මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු උළුහාල් ඒ ටික දාලා හොඳට බැදෙනකොට ඔන්න පොලොස් කෑලි ටිකක් දාගත්තා. ලුණුත් දාගෙන හොඳට මික්ස් කරගන්නවා. මේ මන් දාන්නේ මිටිකිරි. මම මිටිකිරි විතරයි දාන්නේ. දීකිරි දාන්න යන්නේ නැහැ. එහෙම වුණොත් හොදි ගතිය වැඩි වෙනවා. මම ඇත්තටම ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 10ක් තමයි මම යන්න දෙන්නේ. එතකොට පොලොස් එක හොඳට තැම්බිලා. ඒ අතරේ මම මේ පරිප්පු මං අරගෙන සාමාන්‍යයෙන් පැය භාගයක් විතර පෙඟෙන්න දාලා තිබුණා. ඊට පස්සේ ටික හොඳට හොදලා ඒකට ලුණු, අම්මිරිස්, රම්පේ කරපිංචා, සුදු ලුණු, ඊට පස්සේ කුරුඳු කෑල්ලක් ඒ ටික දාලා මම ලුණු දැම්මේ නැහැ. මම ඒකට මිටිකිරි සහ දියකිරි දෙකම දාලා ලිපේ තියලා ඒක උතුරනකම් හැඳි ගා ගන්නවා. ඊට පස්සේ ඒක උතුරනකොට මම ඒක වහලා තැම්බෙන්න දෙනවා. පරිප්පු එක නම් ඉතින් ටක් ගාලා ඉතින් ඉදෙනවනේ. ඉදලා ඉවරුණාට පස්සේ තමයි ලුණු දාගත්තේ. ඒත් එක්ක මං අල එකත් හදා ගන්නයි යන්නේ. මං අල ටිකත් ප්‍රෙෂර් කුකර් එකේම දාලා තඹ ගත්තා. අල ගොඩක් තැඹුවේ නැහැ බැරි වෙනකන්. සාමාන්‍යයෙන් අර කෑලි තැම්බෙන ගාන විතරයි. ඒ විදිහට තඹලා මං ඊට පස්සේ තෙල් එකට ලුණු අම්මිරිස් සුදු ලුණු රම්පේ කරපිංචා ටික දාලා ඒව රන්වන් පාට වෙනකම් බැදෙනකොට
තඹගත් අල ටිකක් දාලා ඒත් එක්කම කෑලි මිරිස් දාලා හොඳට මික්ස් කරලා ලුණු බලලා ඒකත් බාගත්තා. ඉතින් ඔන්න මේ විනාඩි ගානකින් පෙන්නුවට මම පැය ගානක මගේ මහන්සිය තමයි මේ තියෙන චිකන් එක, ඒ වගේම පොලොස් පපඩම් ටිකකුත් මම බැදගත්තා. ඒ වගේම අල තෙම්පරාදුව සහ පරිප්පු කරි එක. ඇත්තටම හරිම සරල මෙනු එකක් වුණාට ගොඩක් රසට තිබුණා. ඉතින් ඔහොම තමයි ඉතින් මගේ 13 වෙනි ඇනිවර්සරි එක ගෙවුනේ. එහෙනම් ඉතින් තවත් දවසක ආයිත් හමු වෙමු. එතකම් මම ගිහින් එන්නම්. බයි.